ඔයාලට මේ පේන්නේ ඔකද බීච් එක. බලන්න කොච්චර ලස්සනයිද කියලා. අතන මේ බීච් එක ඔකද මේ දේවාලය කියන්නේ කුමන නැෂනල් පාක් එකට එන්ටර් වෙන්නේ නැතුව ඔයාලා අනිත් පැත්තට ආවට පස්සේ තමයි මේ බීච් එක දකින්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලස්සන බීච් එකක්. මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. ලොකු ඒරියා එකක්. අතන ගොඩක්ම ලස්සනයි. ඉතින් මේ පේන්නේ මෙතන මේ තියෙන ඔකද වාඩි ටික. මේගොල්ලෝ ඔය මාළු වලන ටීම් එකක් ඉන්නේ මෙතන. මේ පොඩි වාඩි ගහගෙන. ඉතින් ගොඩක් වෙලාවට පානම කියන ගමේ කට්ටිය තමයි ගොඩක් මෙතන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා කාලයකට සැරයක් යනවා මේ තියෙන ඉස්සෝ කොටු. ඉස්සෝ හදන්න මේගොල්ලෝ ගන්න ඉස්සෝ කොටු තියෙන්නේ. මේවා ගිහිල්ලා ඒගොල්ලෝ දාලා ඉතින් අරගෙන එනවා. දැන් උදේ ටීම් එකක් ගියා එළියට. ටීම් එක ගියා. දැන් ටීම් එක ටික ටික කට්ටිය එනවා. උදේ සාමාන්‍යයෙන් 4:00 5 වගේ එනකොට කට්ටිය පිටත් වුණා. ඉතින් මේ දවස්වල මාළු අඩුයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මාළු අඩුයි මේ ඉස්සෝ තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ දවස්වල කරන්නේ. ඉතින් මාළු ඒගොල්ලෝ එන ටික කරවල වලට වේලනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අර ටවුන් එකේ කට්ටිය එනවා අරගෙන යන්න. ටවුන් එකේ කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් අතර මේ ලස්සන බීච් එකක්. මේ බීච් එකේ කාලයකට මේ අපි එක සැරයක් යනකොට මේකේ හිටියා මේ කැස්පෑවෝ. කැස්පෑවෝ විශාල ප්‍රමාණයක් මේ බීච් එක පුරාවට මේ බීච් එක දිගටම විතර දානවා. ඉතින් මේ කැස්පෑවෝ විතර දැම්මට පස්සේ මේගොල්ලෝ කරන්නේ කැස්පෑවෝ විතර එකතු කරනවා. ඒක මේ වනජීවිකත් එක්ක එකතු වෙලා කරන වැඩක්. ප්‍රොජෙක්ට් එකක් ප්‍රයිවට් මේ කියන්නේ NGO එකක් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් මේගොල්ලෝ විතර එකතු කළා. අර විතර සංරක්ෂණය කරලා කැස්පෑ පැටව දානවා මුහුදට. ඉතින් ඒකත් වෙනවා මේ පානම් බීච් එකේ. අතර මේ ඔකද බීච් එකේ. ඔකද කියන්නේ මේ පාරේ අන්තිම. එතනින් පස්සේ පාර ඉවරයි. ඒ කියන්නේ අපි ගත්තොත් මේ කැලේ ඇතුළට තමයි යන්නේ. ඒ කියන්නේ කුමන පාක් එක ඇතුළට. ඉතින් අර අතන තියෙන ඉස්සෝ කොටුවක්. ඉතින් අතන තියෙන ඕගොල්ලෝ දකින්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඔය කැස්බෑව හදන පොඩි කැස්බෑ බිත්තර ටික දාලා තියෙන පොඩි කොටුවක්. ඒකට දාලා තමයි ඒගොල්ලෝ නම්බර් කරලා ඒ ටික කරගෙන යන්නේ. ඉතින් මේක ඇත්තටම ලස්සන බීච් එකක්. ඔයගොල්ලෝ ඔකද පැත්තේ එනවනම් කුමන පැත්තේ එනවනම් පොඩ්ඩක් මේ බීච් එක බලන්න. අනිත් එක තමයි මේක මේ හරිය නාන්න නම් එච්චර සුදුසු නැහැ. ඔයාලට පේනවා මේක ටිකක් ගැඹුරුයි. එකපාරම ස්ලොප් එක තියෙනවා. ඒක නිසා නාන්න නම් සුදුසු නැහැ. නමුත් හිමීට නා ගන්නත් පුළුවන්. මේ ඉසව්වට ගිහලා හිමීට පොඩි නෑමක් නා ගන්න පුළුවන්. ඉතින් ඒක පරිස්සමෙන් කරන දෙයක් කරන්න ඕන. ඉතින් මේක තමයි අපේ ඔකඳ ටුවර් එකේ නැත්නම් කුමන ටුවර් එකේ ඔකඳ බීච් එකේ විස්තර ටික. අපි අපේ කුමන ජර්නි එකේ පොඩ්ඩක් ආවා මේ ඔකඳ දේවාලේ පැත්තට. උදේ මෙතන පූජාව නම් මේ වෙනකොට ඉවරයි. පොඩ්ඩක් දේවාලට ආවා. ඉතින් මේ ඔයගොල්ලෝ පිටිපස්සෙන් පේන්නේ මේක තමයි ඔකද දේවාලේ. ඉතින් මෙතන ගොඩක් ප්‍රසිද්ධයි කතරගම දෙයියෝ. දැන් මේගොල්ලෝ කියන කතාවල හැටියට තියෙන කතරගම දෙයියෝ මුලින්ම ගොඩ බැහැලා තියෙන්නේ මේ එහා පැත්තේ මේ හරිය තියෙන අනිත් පැත්තට වෙන්න බීච් එකේ ගල්ඔරුවක් කියලා ඔරුවක්. එතනින් පස්සේ තමයි ඇවිල්ලා මෙතන ඉඳන් තමයි කුඩා කැබිලිත්ත හරහා කතරගමට ගියා කියලා කියන්නේ. ඉතින් මේක පෞරාණික දේවාලයක්. පොඩ්ඩක් නිදහසේ ආවිල්ලා බලලා යන්න පුළුවන්. පරිසරය ලස්සනයි. ඉතින් ඔයාලත් මේ කෝණ පැත්තේ එනවනම් ඔකද දේවාලයට එන්න. ඔකද දේවාලය ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ මොන හරි විශ්වාසයක් තියෙනවා නම් ඒකත් එක්ක ගනුදෙනු කරන්න. අපි එහෙනම් අතුරට යම් බලන්න දේවාලය. හරි මේ ඔකද આવොත් ඉතින් අනිවාර්යෙන්ම යන්න ඕන බීච් එකක් තමයි මම කිව්වනේ මේ තියෙන්නේ ඔකද බීච් එක කියලා. ඉතින් මේ ඔකද බීච් එකට આવොත් අනිවාර්යෙන්ම හම්බෙන්න ඕන අපේ මේ මෙතන ඉන්න අපේ රාජු අයියා. රාජු මොකද කරන්නේ? මාළු බලන මාත්‍යෝ. මොකෙද්ද මඩුවා බලන්නේ. මඩුවානේ. කොහේ මඩු වල්ගෙන් ගහනවා කියනවනේ. ඔව්. කොහේ මඩු වල්ගේ? මඩු වල්ගේ මේ තියෙන්නේ. මේ තියෙන මඩු වල්ගේ. මේ මඩු වල්ගේ. කියන තමයි ගහනවා කියන්නේ නේ. ගහනවා කියන්නේ. රයිට්. ඒතර මේ අපි මොකද කරන්නේ මෙතන මේ මඩු කපලා
කරවල වලට වෙල්ලානේ. කවලාලු දාලා අබ වැටෙනම දානවා. මේ දැන් අල්ලන් ආපු මාළු. ඔව්. මේ දැන් බෝට්ටුවෙන් ගෙනාපු ගමන්. ඉතින් අපේ රාජෝය තමයි මේ වැඩේ කරන්නේ මෙතන. මේ තියෙන මේ බූලි තියෙන මේවට දාලා ඒගොල්ලෝ කරවල වලට වෙල්නවා. හරි වැඩේ කරන් යන්. හරි. මේ කරවල වලට වෙල්නකොට ඉතින් කපන ක්‍රමයක් තියෙනවා. මේ හැමතැනම දැක්ක මඩුවල්ග තියෙනවා මේ බිමත් හැමතැනම මේ තියෙන දිග මඩුවල් කිය. ඕකෙන් මඩුවල්ගෙන් ගහනවා කියන්නේ ඉතින් ඕකෙන් තමයි. මේක වෙනස තියෙන මම හිතන්නේ මේක එන හයියයි සහ මේකේ පොඩි කටු ගතියක් තියෙනවා. මෙන්න මෙතනක් තියෙනවා විසි කරපු මඩුවල්ග ටික. මේ තියෙන්නේ. ඒතකොට මේවා අර හයියයි කටු ගතියත් එක්ක තමයි ඒක තියෙන්නේ. ඒ ලස්සන බීච්චක් මේ උඩ මේ ගල් පොත්ත උඩ තමයි මේගොල්ලෝ මේ වේලන්නේ මේ කරවල වලට. කරවල වේලන්න දාන්නේ මෙන්න මේ අවුවට ආවට පස්සේ මේකේ ඉතින් මේ පොඩි වාඩියක් හදාගෙන මේක ඇතුලේ කරවල බලමු. නේද අඟුලුව කරවල දාන්නේ. ඒත් තියෙන්නේ අඟුලුව. රයිට්. මේ තියෙන්නේ අපේ බලමු. මෙන්න මේක ඇතුලේ තමයි මේ මාළු දාලා බාන කරවල වලට වේලන්න දාපු එක. ඒකට කැම්මෙන් සුවඳ දෙන්නේ නැහැ. අතර මේක ළඟ ඉන්න බෑ මාරම මේ සුවඳයි. මේ ඉතින් අතර මේක ගොඩාක් දවස් දාලා මේගොල්ලෝ එකතු කරලා මේ විදිහට ලුණු දාලා තමයි ඒකට දාලා තියෙන්නේ. ඔය මොනවද රාජ්‍ය දාන්න ලුණුනේ? ලුණු දාන්න. ඉතින් ලුණු දාලා ඊට පස්සේ ඉතින් මේ වගේ පොඩ්ඩක් මෙන්න මේ බීම දාලා වේලනවා මුලින්ම. මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ බැරල් එක ලුණු දාලා මේක එකතු කරලා මෙන්න මේ මෙතන තියෙන ගල් පොත්ත තියෙන්නේ. මෙන්න මේ ගල් පොත්ත උඩට දාලා වේලන එක තමයි කරන්නේ. මෙන්න මේ ගල් පොත්ත උඩට ගිහිල්ලා මේගොල්ලෝ දාලා වේරනවා. ඉතින් අනිත් පැත්තෙන් ලස්සනට අපිට බීච් එක බලා ගන්න පුළුවන්. අපිට උඩ නැගලා බලමු ගලට නේ. හිට නැගලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. right. මම පොඩ්ඩක් සරපු දෙක යටින් කලවලා අපි පොඩ්ඩක් නගිමු. පොඩි ගලක් සාමාන්‍ය මීටර 7ක් 8ක් වගේ තියෙන්නේ. වා. අන්න උඩට නැග්ගාම පේන view එක. මොකද? ඉතින් මේ පැත්තෙන් ඈතින් එහා පැත්තට තමයි කුඩුම්බිගල පේන්නේ. මේ තියෙන්නේ වෙරළ තීරය දිගටම යනවා. ඉතින් අර හැලව කලපුව කියලා තියෙනවා මේ එහා. ඉතින් කිඹුල් එහෙම ගොඩක් ඉන්නවා හැලව කලපුව කියන හරියේ. ඉතින් මෙතන බෝට්ටු වාඩියත් එක්ක තියෙන්නේ. මේ තමයි. ඉතින් මේ අර අපි අතන අර කරවල වෙලපු තැන. ඉතින් මේක තමයි ඔකඳ. ඉතින් ඇත්තට මොකද කියන්නේ හරි ලස්සන තැන. ඈ? එහෙමද? lagi dallo dama
කරන තැන කීප සැරයක්ම ඇවිල්ලා තියෙනවා මාත් පෞද්ගලිකව මෙතන අර එකක් තමයි නිදහස් අපි සාමාන්‍යයෙන් ඇවිදින්න යන තැන්වල ටිකක් ජනාකීර්ණයිනේ. මෙතන එහෙම ජනාකීර්ණ ගතියක් නැහැ. ඉතින් ඒත් ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා අපිට සුදු කරලා බෝතල් දාලා ඒවා විසි කරලා දාලා තියෙනවා. ඉතින් අපි කරවල වේලන එක දැක්කම සමහරවිට කරවල කන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඕක තමයි වැඩේ කරගෙන යන විදිහ. ඉතින් අපි බලමු ඉස්සරහට කුමන පාක් එක තියෙන්නේ මෙතනින් මේ පැත්තෙන් ගත්තොත් දැන් මේ වාඩිය තියෙනවානේ. මේ වාඩි ටිකේ එහා පැත්තේ අර පැත්තට වෙන්න තමයි කුමන නැෂනල් පාක් එක තියෙන්නේ. එතන එන්ට්‍රන්ස් එක තියෙන මෙතන දැන් මීටර 500ක් වගේ ඇතුළත එන්ට්‍රන්ස් එක තියෙනවා කුමනට ඇතුල් වෙන තැන. ඇතුල් වුණාට පස්සේ අපිට එතනින් සාමාන්‍ය කිලෝමීටර් 20ක් විතර තියෙනවා කුමන කියන ගම්මානට. මේ කුමන කියන්නේ ඉස්සර දිවිච්ච ගම්මානයක්. නමුත් ඒ ගම්මානේ දැන් අතෑරලා ඒක සෆාරි පාක් එකට ඒ කියන්නේ අර අපේ නැෂනල් පාක් එකට අයින් කරලා තියෙනවා. ඉතින් අපිට යන්න පුළුවන් ඔය කොටියෙක් එහෙම ඔයගොල්ලෝ දකින්නේ. ඒ කුමන පාක් එක ඇතුලේ. ඉතින් අද මම මේ වගේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ගෙනාවේ කුමන පාක් එක ගැන නෙමෙයි. කුමන පාක් එක ළඟම තියෙන ඔකඳ බීච් එක ගැන. ඉතින් රාජ්‍ය මේ දැන් ඔය කරවල සාමාන්‍යව කොහොමද ඒක වෙන්නේ කොහොමද කීයද ගන්න? දැන් අපි කිලෝ එක 100 පානක් බෝට්ටුවෙන් ගන්නවා. බෝට්ටුව අරගෙන ලුණු දාලා වේලලා 800 වෙනට බේරනවා. ඉතින් අපිට සුළු ලාභයක් තමයි එන්නේ. ලුණු වලට යන්න ඕන, මාළු කරට යන්න ඕන. අපි දුක් මාංශය තමයි වේලන්නේ ඕක. දවස් 3-4ක් යනවා වේලන්නේ. ඒතර වාගේ කරවල තමයි අර බෝලිය තියෙන්නේ. ඔව් ඔව්. හා? ඔව්. ඒතර උඩ තියෙන්නේ කාගේද? මේකත් මගේ මේ තියෙන්නේ. උඩ තියෙන එකත් වාගේ. රයිට්. දැන් සාමාන්‍යතර මොකද කරන්නේ? ඉතින් ඔය දැන් කීයක් විතර එනවද සාමාන්‍යයෙන් වට එකපාර ඔය හම්බ වෙනකොට? එකපාරම මේ කරවල ටික වේලා කිලෝ 100ක් විතර දීලා ගියා නම් එහෙම 25000ක් 30000ක් විතර ඉතුරු වෙනවා. හා. ඒකෙන්ද ලුණු සල්ලියාරේ මේ වේදානකම යනකොට පොඩි සුළු ගාණක් ඉතුරු වෙන එකෙත් එච්චරයි. ඉතින් ඒක මොකද කරන්නේ? ඒක මොකද කරන්නේ? ඇයිද මොකද කිව්වනේ මොනවද කරනවා කියලා ඒකද? ඔව් ඉතින් අඩියක් පුඩියක් ගහනවා මට වේදාංගනේ වෙන මොනවා කරන්නේ මේක දුක් මාංශනේ වැඩේනේ මහත්තයෝ. දුක් මාංශ ගන්න බෝට්ටු සේරම වදින්න ඕනේ. දවල් තිස්සේ අවුරුදු 3 වෙනකම් මෙතන වැඩ. අවුරුදු 3 වෙනකම් වැඩ කරලා කොටලා බෙදලා ඊට පස්සේ කියලා උයාන පියාන කන්නේ. ඉතින් හිතේ අමාරුවට කාලක් භාගයක් ගහන ඇත්තනේ ඒක බොරු කියන්නේ වෙනද කාටද? නෑ කාලක් භාගයක් කොහෙන්ද ගේන්නේ? අපි ගෙන්නනවා කව කියලා. ගමෙන් ගෙන්නලා. ඒක නතර මේ ගම කියලා කියන්නේ මේගොල්ලෝ මේ පානම තමයි ඔය මේ සිද්ධි ටික තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය ටවුන් එකක් විදිහට හම්බ වෙන්නේ පානම කියන්නේ ලොකු ටවුන් එකක් නෙමෙයි පොඩි එකක්. ඉතින් එතනින් එහා ලොකුම ටවුන් එකක් විදිහට අහුවෙන්නේ පොතුවිල්. ඔව් පොතුවිල්. ඉතින් පොතුවිල් වලට මම හිතන්නේ සාමාන්‍ය මෙතන ඉඳන් පානමට කිලෝමීටර තියෙනවා 14ක්. ඔව් 14ක් තියෙනවා. 14ක් වගේ තියෙනවා. ඔව් අරුගම්බේ තියෙනවා. එතනින් එහාට පොතුවිල් වලින් එහාට මේ පොතුවිල් මෙහා තියෙන අරුගම්බේ එක නිකන් සංචාරක පුරවරයක්. ඔව්. සාමාන්‍යයෙන් පානම ඉඳන් එතනටත් කිලෝමීටර 15ක් විතර ඇතිනේ. ඔව් ඔව්. ඒ තියෙන ඉතින් ඔය ටික දුරක් යන්න ඕන. ඉතින් වාඩි ජීවිතය කියන්නේ වෙනම එකක්. ඔව් ඔව්. ජීවිතේ මෙහෙ තමයි ඉතින්. පොයකට පස්සෙම යන්නේ ගමේ යනකොට. මේ පොයට ගියා. අනිත් ගියේ පොයට ගිහිල්ලා ආවා. ඉතින් 15 ආයි පොයටම යන්න වෙන්නේ ගමට. දැන් මේ කරවල ටික වෙනවා වර්ෂාවනේ මාත්‍යෝ. මේ දවස්වල පොඩ්ඩක් ගන්න බැරුණා. නැත්නම් ඊයේ කරවල පටවල. දවස්වල පොඩ්ඩක් වැස්ස හින්දා මේ ඔව්. කරවල ටික අවුව නැති හින්දා නේ. දැන් උනත් වෙලා මම හිතන්නේ දැන් ඔව්. මේ කතා කරන ලාවට එනකොට දැන් සාමාන්‍ය 9 පහු වෙලා. ඒ වුණාට මේ අවුවක් නැහැ. හරි සෞම්‍යයි. අපිට සෞම්‍යයි. නමුත් මේගොල්ලොන්ට ඉතින් අවුව ඕන. මොකද හේතුව කරවල ටිකක් විකුණගෙන වැඩේ කරන්නේ. බලන්න යන්න බෑ. අපි යනවා ඉතින් වාඩිය පැත්තට. වාඩිය පැත්තට යන ආපහුම ඉන්න. ඉතින් මේ වාඩිය එක තමයි ඉතින් අපි අපේ ජීවිතේ ගත කරන්න ඉන්නේ. ඉතින් අපි 4 දිනක් තමයි ගමන ආවේ. ඉතින් අපි 3-4 පාරක් මෙතන මේ අපි මේ ආපු 5 වෙනි හෝ 6 වෙනි පාර වෙන්න ඇතිනේ. ඔව්. දිගටම ආවා. ඇවිල්ලා ඉතින් රාජුවා සහ තව අපේ මිතුරෙක් ඉන්නවා මම දැන් වඩියා හොසෙයි. ඉතින් මෙතන තමයි අපේ රාජගේ වාඩිය. මේ දින යාගේ රාජුගේ වාඩිය. right. ඉතින් මෙතන තමයි අපි අද අපේ සම්පූර්ණම දිනචරියාව ගත කරන්නේ. හරි. ඉතින් අපි මේ හරිය වීකල් එකත් පාක් කරා. right. ඉතින් පේන ඇති ඈත මුහුද. මෙතන ඉඳන් මාරම ලස්සන view එකක් තියෙන්නේ. කිලෝ 19 ලක්ෂයකට ගියා. ඔව්. කිලෝ 19 ලක්ෂයකට ගියා. ලක්ෂ 10 පැනලා යනවා එළිය. ලක්ෂ 10 පැනලා යනවා. ඔව්. දැන් අපිට දෙන ගානේ මේක අතර මැදියොන්ට තමයි මෙතන වැඩි. ඒ මාළු අහුන්නේ නැහැ.
මොකද්ද උගේ නම? ඔලු කොඩුවාය. ඒකේ සම්පූර්ණ නම කූරල්ලා තමයි කියන්නේ. කුරල්ලා. ආද අපි කිරනකොට බලමු. ආයිස් ගන්න තියෙන කිරනකොට බලමු. දැන් වාහන එනවනේ. ඊට පස්සේ බලමු. ඒක රුන් ඉන්නේ ගැඹුරු මුහුදේද? ගොඩේ කියන්නේ. මෙහෙම අඩි බම්බ 10 12 විතරේම තමයි බම්බ 10ක් කියන්නේ සාමාන්‍යයෙන්. අඩි 60ක් වගේ. 60ක් වගේ නේ. මේ ළඟ තියෙන්නේ දැන් හා. අඩි 50කට. ඔය අපි ආවිල්ලා කොඩුවායනේ මුටි කියන්නේ කූරල්ලා. කුරල්ලා. අදත් එක්ක දවස් 3යි අපි ඇවිල්ලා. ඔය අද තමයි රස්සාවක් කරන්නේ අද තමයි. අද හොඳයිද? අවුලන්නේ. හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලැබෙන්නේ දේ තමයි ලැබෙන්නේ. ඊට වැඩි ලැබෙන්නේ නැහැ. අපිට අද බත් හැන්දන්නම් කන්න පුළුවන්. ඒ බත් හැන්ද තමයි අපිට කන්න. ඕක ඔයාලා ඔහොම කියන ඕක තමයි හැම බිස්නස් හැම එකකම ඕකයි කතාව දෙන්නේ. හැමතැනම තියෙනවා. රාජු මම හිතන්නේ රාජු කරවල කපන්න නැති වෙයි අද. නෑ මම ඉතින් බොන්න නෑ 12 පස්සේ තමයි. බලමු ඈ. බාප්පාලේ නැත්තම් මේ වැඩක් නෑ වැඩ පුටි කියන වැඩි වෙනවා අපිට බොක්ස් එකක් ගන්න ආයනවා. රයිට් රයිට්. ඔයාලට පුවක් නෑ කියලා කන්නාඩිය පිස්සේ කොල්ල දැලම පුවට්ටියක් ගෙන. දැන් මගේ ඇත්තේ දැම්මක. ඔය කල්ප නෙක්කියනේ. අනිත් පැත්තෙන් බලන තෝම කිරිමෝර වැඩක් නෑ නේ එච්චර. කිරිමෝරන්න මේක නම් අඩුනේ. වැඩිම මිලක් කියන්නේ අර ඔයාලා දැනට වල වැඩිපුරම විකුණන්නේ අරුද මොකද කීරලානේ කුරල්ලා ගරුගේ අර බොක්ක ගන්න නේ බොක්ක ගන්න ඌරු හොටාද මොකද කියපු එක ඒක ගල්මාලුනේ රසෙන් වැඩි කැමට හොඳ කෑමට තමයි ඔගේ ඒන කට්ටිය දෙන්න හොරයි හංකන් එන්නේ කන්න කැමට හොඳ කෑමට තමයි අපි මදන ගිය සැරේ ආවට පස්සේ අපිට රහට ඉව්වා මේ අතරමාඩියේ කවුද මේ වඩියේ කවුරු හරි නේද හිටියේ රහට ගිහලා ගෙනත් දුන්නේ දවල් ගෙනත් දුන්නා කවුද මේ පයිදරම් වෙන්නේ අන්න හරි රහට වෙලා මේ අපිට ගෙනත් දුන්නා රජිනි කොටා කොටා කවුරු රහට ගුල තිබ්බා මාරම රහයි ඒක රජිනි කියලා කියන්නේ මස්නමයි රජිනිකාන්ත අර මෙහෙම යන්නේ නෑ ඒ වර නෙමෙයි නෑ යා නෙමෙයි මොර අරේන අරුගේ යාළුවනේ මේ අපේ උදාහරණ පොඩ්ඩක් යන ඔක්කොම හැමදේම පුරා 12 වෙනිට කලින් මිනිස්සු ඔක්කොම නිකන් ඉන්නකෝ මේ ඔහේ දැන් බීලා අපිව කරවල වලට වෙලක් නැහැ ආ බොට්ටෝ කියන නැත්තම් මුඩ බිව්වට පස්සේ මාළුව හොයාගන්න බෑ අපි හොයාගන්න බෑ යා බොටල් ඊට මෙතන කෙනෙක් ඉන්න ඕනේ බෝට්ටුවක් ඔන්න ආවා උදේ ගියප එකක් පොඩක් අපි මේ පැත්තට යන්න කියලා බැලුවේ මේ බලමු මාළු බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා අපි මේ ඔකඳ ඩොකියුමන්ටරි එක අපි කරන් යන්නේ ඔකද කොයි විදියට තියෙන කියලා බලමු ඒක කට්ටිය යන්නේ පොඩි සපෝට් එකක් දෙන්න මේ බෝට්ටුව ආවට පස්සේ මේගොල්ලෝ කරන්නේ අර ඒකේ තියෙන මාළු ටික අරගෙන එළියෙන් එන එක ටවුන් එකේ එහෙම නැත්නම් පානමින් එනවා ලොරි එක එක්කෙනෙක් ගෙනියන්න. ඉතින් මේගොල්ලෝ එතකන් අයිස් දාලා මේ තියෙනවා සාමාන්‍ය උදේ පාන්දර 4ට විතර ගියපු බෝට්ටුව තමයි. ඔන්න දැන් බෝට්ටු ටිකක් ඇවිල්ලා තිබුණා. මේ තව එකක් ඇවිල්ලා තිනවා පොඩ්ඩක් බලමු. පොඩු ඒගොල්ලෝ කියන්නේ බෝට්ටුවේ මොකුත් නෑලු. නෑලු කියන්නේ ඉතින් යාලට අහු වෙලා නැහැ. ඉතින් මම දැන් මේ රස්සාවේ හැටි ඔක තමයි. වෙලාවකට බඩු එහෙම නැත්නම් මාළු ඉන්න පුළුවන්. වෙලාවකට නැති වෙන්න පුළුවන්. ඉතින් පොඩි ප්‍රමාණයක් ඉන්නවා වගේ තමයි පේන්නේ කතා කරන හැටියට. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් පොඩ්ඩක් අමාරුම රස්සාවක් ඉතින් මේ මාළු දීවර රස්සාව කියලා කියන්නේ. කුරල්ලෙක් ඉන්නවලු බලමු. රත්තරන් මාළු. ඔයා කියන්න බෑ මාළුවා ගැන පොඩි විස්තරයක් කියන්න. මේකට කෝරල්ලු කියන්නේ ගලකට මේ කොළුවා කියලා කියන්නේ. කොහොමද? මේ ඉන්නේ මේ ලොකු එක. ඔව් ලොකු එක දෙවෙනි එක මේ තව දෙන්නෙක් ඉන්න මේ පැත්තේ. අම ඇස්සෙත් තියෙනවා හරි. ඔව් වටිනා මාළු. රත්තරන් ඔව් රත්තරන් මාළු. ඒක වදින යන අපිට බේරන්නේ මේ 600 800 800 බේරන්නේ මේගොල්ලෝ.
අරන් ගිහලා හිටන් ඒගොල්ලන්ට අපිට තුට්ටු ගන්න හම්බ වෙන්නේ අපිට මේකට. මේ දෙන්නත් ඒවනේ. ඒ වගේ දේවල් ඒවා. ඒගොල්ලන් අර යනවා නැත්නම් කිලෝ කොද්ද මේ 50000 දාලා වෙන පැත්තේ. වෙන මාළු ඕනේ උන් අපෙන් අරන් යන්නේ මේ විලට. සාමාන්‍ය මේක කිලෝ 12ක් 13ක් වගේ ඇතිනේ. 10 තිබ්බා එකේ බර හැටියට මිල මාතිය. කිලෝ 20ක් තිබ්බොත් මේ 10 15ක් දානවා. ඔය දැන දැරුවා. ඒ මාළුව මේ පොදනවා. ඉතින් මේ මාළුවගේ තියෙන දේ තමයි දැන් මෙයාලා කියන්නේ මාළුවගේ අර මේ තියෙනවනේ අර මේ අපේ ගත්තොත් පෙනහලේ බොක්ක කියන එක. කියන්නේ මේ කරේ මාළුවගේ මේ බොක්ක ගන්නවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ මේ ඔපරේෂන් වලට ගන්නවා කියලා කියනවා. පියෝ වැදුණු මේ මොකොත් නෑ වේ. මම දාම් පණ දෙනා මුගේ කට කොහෙද? පණ තමයි දෙන්නේ. මේ දිනේ කට මෙතන. අම්මා. කිති කියන්නේ වගේ වෙනවා. ඕ. හොඳ views ටැග් එක. දැනුනුත් ඒ අම්මා. ආයිත් මේ පොගරිස්සෙක්. මොකද උඩ කියන්නේ? නිල් මොකද ඔකගේ නම? මොකද? නිල් පොගරිස්සා. පොගරිස්සානේ. මේ පාටින් එක වෙන එක. මේක පොකුරුසියා මේක. මෙයා පොඩක් කිච ගන්න. වැලි ඉස්ස. ආරයිට්. මුසාමනේ කොච්චරක් විතර බරද? ග්‍රෑම් 250ක් වගේ. ඊට කීරවල වටියා. 8000 කිලෝ එක. ඈ? 8000 කිලෝ. කිලෝ එක 8000යි. ආ කියන්නේ කිලෝ එක 8000යි. මේ පොඩි වැඩි ගතියක් එනවා. ඉතින් ටීම් එක දැන් මේ පොඩ්ඩක් වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන් ඉන්නේ මේ වාඩි ජීවිතේ මේ කොහෙද ඔකද? ඔකන්ද. ඉන්නේ ඔකද මම හිතන ගොඩ දෙනෙක් එන්නේ නැති තැනක්. දේවාලෙටත් ඇවිල්ලා ගොඩාක් යනවා. සමහර අය මෙතනින් ඇතුළට ගිහින් බලන්නේ නැහැ. ඉතින් චොරෙන් එන්නත් ඔව් මේ විනාශ කරන කට්ටිය නම් ආවේ නැති වුණාට කමන්නේ නැහැ. ඉතින් මොකද මේ ලස්සනම බීච් එකක් තියෙන මම දැකලා තියෙන ලොස්සනම බීච් එකක්. අපිත් ඇබ්බැහි වෙලා ඉන්න බීච් එකක්. ඉතින් ඉතුරු වෙලාවට කිලෝමීටර් 375ක් විතර වුණා. එන්න ඕන මෙතෙන්ට. අපි දාගෙන එනවා කොළඹ ඉඳන්. ඒ තරම් ලස්සනයි. ඉතින් ඉන්න මිනිස්සුත් හරිම සුන්දරයි. ඇත්තරම ඒකින්ද අපි කට්ටිය එනවා. ඉතින් අපි ලොකුවටම දොර ගත්තේ මේ රාජු අයියා. ඉතින් තව අපේ මිත්‍රෙක් ඉන්නවා වඩියා. ඔව් එයාත් ආවල් මම දැන් හවස් එද්දී එයි අපිට පුළුවන් තව සන්දර්ශන ටිකක් රැ වෙනකොට බලන්න. බලන්න පුළුවන්. ඉතින් අතන මේ ලොරිය ඇවිල්ලා තියෙනවා මේ අරක තමයි ඔය ලොරිය මාල් ලොරිය. අපි එතන පොඩ්ඩක් ගිහලා බලමු කොහොමද මාල් ලොරිය. අද කටයුතු වෙන්නේ කියලා. අර මුලින්ම මූදේ ගිහලා මාළුවා ගත්තා කියන්න ඕලා. මූදෙන් අල්ලගෙන එනවා වගේ මාළුවා. මේ තමයි දැන් ඔය ටවුන් එකෙන් ඇවිල්ලා කිරනවා කියලා අරන් යන එක. පොඩ්ඩක් බලමු. ඒක කරන් තියෙන්නේ. ඔව්. සාමාන්‍ය අපිට හදාගන්න ලේසි එක එන්නේද? නෑ කොක්කි ගාව. ඉතින් මම ගන්න කොලා. ගල්මාල කිලෝක් දාන්න. ඒක මාක් කරලා ඉවරද? මඩු දෙකම. පහමාර. කිලෝ 5මාරක් නේ. මෙහෙට දෙන්න ඕක. කිරුපේ ගම මෙහෙට දෙන්න. අර කෝඩි ගන්න.
මෝර අමාරුයි නේ. මෝර හදන්න අමාරුයි. කපන්නත් තමයි. මේක මේ දතා මේක හරියන්නේ හා මොකක්ද දතා? දතා කියලා ගන්නේ. ඒ කියන්නේ? දාල්ලු. රයිට් පොඩි. පැටවනේ පොඩි නේ. Patay kaya? Kaya? අර ඇහැ එක පැත්තට තියෙන එක මොකද්ද? ඔය දැන් ඔය ඌ දෙයිද? පතවනේ. ඔය ඇහැ. හරි. ඔයාගේ කරවල වලටද ඔය? ලේලාසිරින් බෝඩ් වදින්න කොල්ලෝ මක්කෝනේ කමරක් නිකන් නොමනේ දෙනවා. මොකද්ද ඔය? ඕක? මේක මේ හරි ඒක මේක දෙන්න මම කුරල්ලා. කුරල්ලා කොළුවා නෙමෙයි මේක වෙන කුරල්ලා. මෙයා වෙන කුරල්ලා. වඩිය ගන්න කොල්ලේ. ඔය පෙට්ටිය ඕනේ මම ඉන්නේ කියන්නේ. ගන්න. මම කතා කරලා. අනුගේ පෙට්ටිය ඕක. අකවරේ මේ අපෝ මේකට කියන්න පුළුවන් දුට්ට යවන්න. පිස්සුද මේ ඔය මාළුවා දීලා වෙන මාළුවෙක් කියන්නේ. ඕක අපිට කන්නද කියන්නේ නෑනේ. ඕක කන්න පුළුවන් તો අපිට පිස්සුද මේ ඔන්න තව ලස්සන මාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ. පොඩ්ඩක් ගිහලා බලමුද මේ. රාජා මොකද අරන්නේ මේ කොළ පාට එකක් ආවේ? ඔය ගිරවා. ඌ ගිරවනේ අම්මා මේ මේ ගිරවා. මම පොඩි වීඩියෝ එකක් ගන්නවා. බලන්න නෑනේ. ගිරවා. ඔර ගිරවා කියන්නේ. ඕකේ මේ ලොකු ලොකු දෙකක් එහෙම තියෙනවා. ගිරවා. මීන් නාලා ගිරගිර මාර හතර කියන්නේ. මේ මඩුවෙක් මඩුවනේ. මඩුවෙක් ඉන්නවා. හරි මඩුවෙක් ඉන්න මු. කොඩුව. රත්තරන් මාළුවා. සමන කිලෝ 5ක් වගේ. 5ක් වගේ ඇතිනේ. right. Thank you. මෙයාට දෙනවද? මෙයා අර යනද? මෙයාට දෙනවද? එයාට දෙන්න. තව බාන්නේ. තව එකක් එනවද? හරි. ඉතින් ඔය විදිහ තමයි මේ අපි පොඩ්ඩක් අද ඔයගොල්ලන්ට සම්පූර්ණ පෙන්නන්නේ මාළු. ඒ කියන්නේ ඔක්කොඳ කියන එකේ මාළු සමහරට අපි කොළඹ ඉන්නකොට අපිට හම්බ වෙන්නේ නැහැ මේ මාළු. සමහර අය ඉන්නවා සමහර අය. ඒ කියන්නේ අපි අරගත්තොත් තිකුණන්ට ඒ විදිහට බැරි අයත් ඉන්නවා. ඒ වුණාට ඉතින් අහු වෙනවා දැල් වලට අහු වෙලා මැරලා ඉන්නවා. ඉතින් ඒ වෙනාට අරන් එනවා. ඉතින් අපබලන් තව මොනවද එන්නේ කියලා තව බෝට් ගොඩක් එන්න තියෙනවා. වීඩියෝ එක ගත්තා ගමන් නැහැ. ගිරවා කියක් බර ගිරවා නේද? කීයද? අතරා මාරක් කින ගිරවා නේ. රජින මුණි හතර මාරක් හිටියේ. බිරවද? ගිරවා නේ. බරකොල බිල්ල. මේ තියෙන මේ අපිට හම්බුණා මේ පොගරිස්සනේ. මොකද මේ පොගරිස්සෝ? පොගරිස්සෝ දෙන්නේ ಜಾති දෙකක්. මේ ටයිගර් කියන්නේ කවුද? මේක බතික් ඉස්ස. බතික්? ඔව්. අරක අයින් ඉස්ස. මේක බතික් එක. මෙයා?
කොරලි මල් කොරලි අල්ලමු නෑ නෑ මම අරගෙන ආවේ කන්න. ගාන කීයද කියන්නකෝ. අපි ගාන බල්ලා කතා කරලා. නෑ අපේ ධර්මය. නෑ මං කියන්නේ මේ දැන් මේන් අපේ මේ දැන් ඔකදාවුත් එහෙම අපි කතා කරා එදා ඉස්සල්ලා මේ අපේ මේ රාජු අයියා මේනේ ධර්මය. දැන් මේ පොගිරිසු දෙන්නේ ගෙනල්ලා ඉන්නද අපි කියන්නේ මේ දැන් රැලි පිටින් පෙන්න. හරි පන පිටින් ඉන්න මේවා ඉතින් අපිට තමයි බණී කට්ටිය මේ රෂෙත් එක්ක. අපි වරුණ අපිට මේ රයිට්. බතික් කිස්සා කියලා මෙයාට කියන්නේ මෙයා කියන්නේ කිලෝ එක 7000ක් වෙනවා කියලා මෙන්න මේක කිලෝ එක 7000ක්. හරි එතකොට දැන් ඒක තමයි ප්‍රයිස් එක යන්නේ. ඒ කියන්නේ දැන් මේවදී මේ තාම මේ ඉතින් ෆ්‍රෙෂ් ඒවා. ඒ කියන්නේ ඉතින් හරි මේ දැන් මං කිව්ව හැටියට මොකද මම මේ කතා කර හැටියට මේ උදේ මේගොල්ලෝ මේ මුහුදු ගිහිල්ලා මේ තාම අල්ලගෙන එනවා. දැන් සාමාන්‍ය වෙලාව 11 විතර ඇති. මේ අල්ලගෙන එන බඩු තමයි මේ තනින් සැරේ බඩු කියන අතර මේ මාළු තමයි මාළු ඉස්සෝ පොකිරිස්සෝ තමයි මේගොල්ලෝ මේ පෙන්නන්නේ. ඉතින් ඒක තමයි අපි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් අපි බලමු තව බෝටු සෙට් එකක් එන්න තියෙනවා. ඉතින් අපි දැන් වැඩේ කතා කරගෙන කට්ටියත් එක්ක යනවා. අපි ඉතින් විස්තරට වීඩියෝ ගේන්නම් කොහොමද කියලා. ඉතින් මෙතන දැන් මේගොල්ලෝ කතා කරේ. දැන් මේවා ටිකක් අර දුලබයි. ගොඩක් වෙලාවට මේකට ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය තමයි මේක ටාගට් කරන්නේ. රයිට්. මේ අතර මේ මට හම්බුණා මම ඔයාලට පෙන්නනවා මොඩි වීඩියෝ එකක් දැම්මා උදේ පොඩි ඔරුවක් ගියා චූටි බෝට් එන්ජින් එකක් හයි කරලා මේ තමයි අපේ මේ පීටර් මාමනේ පැටි මහත්තයා. ඒක මේ අපි ඔකඳ ආවොත් පැටි මහත්තයා කියලා. මේ අපි මේ මම පැටි අංකල් කියලා කියන්න. පැටි අංකල් කියන්නකෝ පොඩ්ඩක්. වයස කොහමද? වයස 75යි. මම වීඩියෝ එකේ දාලා තියෙනවා පැටි මහත්තයා අපේ නැත්නම් පැටි අංකල් තනියෙන් ඔරුව අරගෙන පොඩි එන්ජින් එකක් තියෙන. ඒ කියන්නේ එන්ජින් එක කොහමද තියෙන්නේ? හෝස් පවර් 2.6 එන්ජින් එක අරගෙන පැටි අංකල් යනවා මුහුදේ. කිලෝමීටර් කීයද විතර යනවා? කිලෝමීටර් 3ක් ගියා. මම දැන් අද ගියේ පාන්දර 6:00ට. පාන්දර 6:00ට විතර ගියේ. මම ඒ වෙලාවේ පොඩි වීඩියෝ එකක් ගත්තා. මම එකක් දාන්න. ගිහිල්ලා මේ දැන් තමයි ආවේ. දැන් ඇවිල්ලා මට ඇවිල්ලා කිව්වා අපිට පොඩි මාළු කෝරියකුත් දුන්නා කියලා. ඉතින් මේ පැටි අංකල් කියන්නකෝ මේ වයස අවුරුදු 75යි. මේ බාණ්ඩකෝ වයස අවුරුදු 75යි. මම දන්නේ 75ක් ඉදී අපි මොන තත්ත්වෙ ඉඳීද කියලා. ඒ වුණාට අදටත් තනියම අනිත් බෝට්ටු ඔක්කොම යන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක. හැබැයි පැටි අංකල් යන්නේ තනියෙන් ඔරුවේ. පැටි අංකල් තනියෙන් ඔරුවේ යන්නේ. ඉතින් පැටි අංකල් කියන්නකෝ පොඩ්ඩක් විස්තරයක්. කොහොමද මුහුදු ගමන? අද කොහොමද තත්ත්වේ? දෙන්නේ තිබුණා. ඊළඟට තිබුණා නේ. හරි. පැටි අංකල් දැන් මෙහෙද වාඩියද ඉන්නේ අතන වාඩියේ. අය පැටි අංකලුත් ඉන්නේ මේ වගේ වාඩියක. ඉතින් අද අපි මේ සෙෂන් එක කරන්නේ ඔකන්ද වාඩියක් ගැනනේ. ඔකන්ද මාළු වාඩිය ගැන. ඉතින් ඒකේ ඉන්න මම හිතන වයසකම කෙනා පැටි අංකල්. මේ තමයි පරණම කෙනා. මේ වාඩියට එනවා පොඩ්ඩක් පැටි අංකල් එක කතා කරන්න. කතා කරලා පොඩ්ඩක් දුක සැප විමසලා පොඩි වෙනසක් ගන්න පුළුවන්. මොකද අපි සාම්ප්‍රදායික විදිහට අපි ඇවිදිනවට වඩා මේ ඉන්නේ අපේ පැටි අංකල්. මම පොඩ්ඩක් දාන්න වීඩියෝ එක ඔරුවේ යන එක හොඳ දක්ෂ විදිහට තනියෙන් 2.6කනේ හෝස් පවර් එන්ජින් එකක් දාලා ඔරුවක මේක බෝට්ටුවක් නෙමෙයි ඔරුවක කිලෝමීටර් 3ක් වගේ ඇතුළට ගිහිල්ලා එයාගේ තියෙන රස්සාව කරලා මේ ඇවිල්ලා දැන් වෙලාව ගත්තොත් සාමාන්‍යයෙන් මම දැන් 11 මාර 12 කිට්ටු කළා. ඇවිල්ලා මේ අපිත් එක්ක හම්බෙන්න ආවා. ඉතින් අපි හම්බෙමු පැටි අංකල්. අවසල අපි කතා කරමු තව ටිකක් ඉස්සරට යා. එහෙනම් සුබ ගමන්. පැටි මාම මොකද උනේ? මොකද උනේ කියන්නකෝ. ගිහිල්ලා 2025 ජූලි 17. දැන් කාණ ගෙලෙන්න ගොඩෙන්න බැරුව හුලං එක්ක ගහගෙන ගිය දියඹ. ඒ හුලං එක්කව දියඹට ගහගෙන ගියා. කොයි කාලෙද? ගොඩ බිමෙන් පේන්නේ නැති දියබ. 2025 ජූනි 14. 2025 ජූනි 14 දියඹට තනියෙන් ගහගෙන ගියා. ඔයාත් ඔරුවේ කොහම තනියෙන් යන්නේ? ආ රයිට්. ඊට පස්සේ ටැංක් බෝට්ටුව කල්මුනේ අහුලා හා දියඹ. ඔව්. ගොඩක් වලක් පේන්නේ නැති දියඹ. ටැංක් බෝට්ටුව කල්මුනේ. අර ඔව් අපි ඉන්නේ. ඊට පස්සේ කල්මුනේ
කලමුණේ ඉඳන් ගමට ආවා. ඇත්තට මේ කතාව අහද්දී දැන් මම කතා කරන්නේ දැන් මම ඉන්නේ කොළඹ ප්‍රදේශයේනේ. ඒතර අවුරුදු 75ක කෙනෙක්. මේ කතාවක් මං හිතන්නේ අපි මන් දන්න අවල්වරුවකින් මම දන්න 75 කෙනෙක්ට ගොඩක් අය නැගිට ගන්න. ඒකද ඇත්තටම අපි සුබපතන අපේ පැටි මාමට දීර්ඝායුෂ ශක්තිය ලැබෙන්න කියලා මේ ඉස්සරහට ප්‍රාර්ථනා කරනවා අපි. ඒක ඇත්තටම අපි එකසිතෙන් කරන ප්‍රාර්ථනා. මොකද මේ වගේ කෙනෙක් අපිට දැක ගන්න ලැබීමත් වෙන වාග්යක්. හරි පැටි මාමා. වැඩේ කරන් යන්නේ ඉන්නේ බං අර. නෝමල් ලියුම්. මඩුව ඉන්නවා. මොකද මෝ? මේ උදළු මෝරු. මුගේ නම උදළු මෝරු. දැල්ල වගේ දිනින්දගේ තියෙන එක. අරු මේක කට මොකද? උස්මාරන් තමයි. අය බෝට්ටුවක් ආවා මේ. දැන් මෙතන මේ බෝට්ටු ටික ඇවිල්ලා මේ බෝට්ටු එන ගමන් අපේ දැන් මෙතන වාහන එකයි මෙතන තව එකක් ඇවිල්ලා තියෙනවා දෙකයි මෙතන ඇවිල්ලා තියෙනවා තුනයි. ඒ කියන්නේ වාහන තුනක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ තමයි මෙතන මේගොල්ලෝ අල්ලන මාළු ටික අරන් යන්නේ. හරි. ඒතර මේගොල්ලෝ මේ බෝට්ටු වල එන කට්ටිය ඒගොල්ලන්ට කැමති විදිහට මේ මාළු ටික අරන් යනවා. මේ දැන් මෙතන මම පෙන්නන්නේ මේ වාහනේට ගේන්න තමයි මෙන්න මේ මාළු ටික ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. මඩු වලිගේ මුන්ට ගන්න ඕනේ මේ කරන වැඩ වලට. මොකද මු කිව්වේ? උදළු මෝරා. රයිට් එතන මාළු සෙට් එකක් ඉන්නවා. ඉතින් අපි බලමු. මේ ටික දානවා. ඉතින් වාහන තුනක් විතර ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ වාහන ටිකේ මේ ගෙනනදී මේගොල්ලෝ බාර කීරලා එතනින් පස්සේ ඒගොල්ලෝ අරන් යනවා. කොහමද මේගොල්ලෝ ගෙනහිල්ලා මං හිතන්නේ ඔය ගොඩක් වෙලාවට අරුගම්බි පැත්තේ ටූරිස්ට් හොටෙල් වලට තමයි මේ ටික දෙන්නේ. ටූරිස්ට් හොටෙල් වලට සාමාන්‍ය ලොකු ගානකට දෙනවා. මේගොල්ලෝගෙන් යම් කිසි ගානකට ගන්නවා සාධාරණ ගානකට. ඊට පස්සේ ටූරිස්ට් හොටෙල් වලට ඒගොල්ලෝ දීලා ඉතින් ඕක තමයි මේගොල්ලෝගේ බිස්නස් එක. ඉතින් සාමාන්‍ය මේගොල්ලෝ ජීවිකාව වෙන්නේ උදේට යනවා. දැන් මේගොල්ලෝ අද දවසේ රාජකාරී ඉවරයි. දැන් මේ එන කටිය බෝට්ටුව අයපහුව යන්නේ බෝට්ටුව හෙට. ඉතින් හෙට වෙනකම් මේගොල්ලෝ පොඩි පන්නයක් අරගෙන මෙතන කෑකෝ ගහලා ඉන්නවා. ඉතින් අපි ඒක තමයි අපි සහභාගී වෙලා ඉන්නේ මේගොල්ලොත් එක්ක. මේකනේ. Jalan untuk orang damage ni. Jarau. Ini darah hati ni kata mana kalau ni dah ini. Tapi dah sama kalau tek dia. හෙට යනවා. උදේ දාලා දිගාරන එකද කැඩිලා නේ? කැඩනවා නේ? ඉවා ඉස්සන්ට ගන්නවා. ඉස්සන්ට? ඔව්. අර අපි හැදුවේ? ඔව්. ඉවා මාළුට දාන්න. රයිට් මේ ඉස්සන්ට. ගල් ගන්න. රයිට්. ගල්වල ගද්දී එනවා.
කාලය පාවිච්චි කරනවා. ඉතින් අතරම මේ වාඩි පොඩි කෑමකුත් කෑව අපි වාඩියට එලා ගල් මාළු වගේක් උයාගෙන එක කාලා ඉතින් අපි බැලුවේ පොඩි ටී එකක් බොන්න කියලා. ඉතින් ඔයාලත් හදිස්සියේ මේ කුමන පැත්තේ සංචාරයක් කරනවා නම් මේ ඔක්කොද බීච් එක කියන එක වෙනම ලස්සනක් තියෙනවා. ඉතින් පොඩි අපි හදාගත්ත ටී එකක් ටී එක බීලා පොඩි වෙනසක් එක්කවට පේන දැන් මේගොල්ලෝ මේ යන්න තමයි ඇස්තිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා මේ දැල් ඒගොල්ලෝ කිව්වේ දැන් ඉස්සෝ දැල් දානවා කියලා තමයි රතනදි කතා වුනේ. ඉතින් ඉස්සොන්ට දානවා. ඒක එතකොට අර ගල් පරවල තමයි ඒ වාශ්‍රිතව තමයි දාන්නේ. ඒක නිසා තමයි අර ඩැමේජ් වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ දැන් ගිහිල්ලා ආපහු හවස්සලයි. ඉතින් අපි ඒසන් පොඩ්ඩක් තේ එකක් බීලා අපේ වාඩියේ නැත්තම් මේ ඉස්සරහින් පේන වාඩියේ දැන් මෙතනත් මේ ටීම් එකක් මේක හදන ගමන් ඉන්නේ දැල් ටික හදනවා වාඩියේ පොඩි අත්දැකීමක් ගමු. ඔයාලට පේනද මේගොල්ලෝ මේ වාඩි හැම ලස්සනට ක්ලීන් කරන් ඉන්නවා. දැන් හවසට අත ගාලා පොඩි සෙට් එකක් දාලා සින්දුවක් අහගෙන ඉතින් ඉන්න මොකද ඒගොල්ලෝගේ රස්සාව හෙට උදේ තමයි පටන් ගන්න. පේනවා? ඒතර හරිය ලස්සනට මේක ක්ලීන් කරලා මේගොල්ලෝ ඉන්න එකක්. බලන්න ඉස්සරහ view එක. wow. hi අන්න අපි යනවා පොඩ්ඩක් මෙතන පානම බීච් එක දිගේ ඔකඳ බීච් එක. හොඳයි පානම නෙමෙයි අතර මේ ඔකඳ බීච් එක අපි යනවා පොඩ්ඩක් බීච් එක පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා පොඩි ගිනිමැලයක් අහගෙන පොඩි ෆන් එකකට. ඉතින් අපි යන්න තියෙන්නේ බලුවොත් අන්නර මේ හරියට ගලක් තියෙන්නේ. ඒ හරියට තමයි දැන් අපි යන්නේ. එතන ගිහිල්ලා මේ අපේ ටීම් එකේ ඉන්නවා මේ මෙතන වාඩියේ අපේ ධර්මයයි අනිත් අය. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. උනාලට ඉස්සරහා මේ විතර තමයි පේන්නේ. දැන් හවස් වරුව සාමාන්‍යයෙන් දැන් ටයිම් එක ගත්තොත් right බන් ලා 5යි ලස්සනට තියෙනවා. මේක අලුත් ගල් මලක් නේ. ඉරි ගල් දාංගු. මේ කැඩි. අයියනේ. මේක soft ගල් මලක්. right. ඔවඩි. yes. දැන් මෙතන මේවට පේන ඇති
මුංචි කලපු කෑල්ලක් තියෙනවා මේවා මේ පොඩි මොයක් වගේ හරිද මේවා සාමාන්‍යයෙන් මේ හැම එකම මේ කිඹුල් ඉන්නවා මේ වෙලාවේ නම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ සාමාන්‍ය මේ වගේ ලොකු කිඹුල් ඉන්නවා මේ පොඩි කලපු වල ලොකු කිඹුල් ඉන්න ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය එනවා නම් සෑහෙන පරිස්සම් වෙන්න ඕන මේ මොකද මේ වගේ කිඹුල්ලු සාමාන්‍ය මේ පොතුවිල් පානම ගත්තොත් මේ ලයින් එකේ කිඹුල්ලු වැඩි මේ වතුර වල ඉතින් එනවා නම් පොඩ්ඩක් ඔයාලට බහින්න නැතුව පරිස්සමෙන් ඉන්න ඕනේ ඉතින් නැත්නම් ඉතින් කිඹුල් ගොදුරක් තමයි ඊළඟට right ඉතින් අපි හිමීට යනවා පයින් බීච් එකේ අපි අර දෙන්නේ වාඩි ඔය හරිය ඉඳලා පටන් ගත්තේ දැන් අපි හිමීට එනවා අපිට පේන නැති මෙතන ලොකු ස්ලොප් එකකට දැන් මේක මුහුද කාදනය වෙලා තියෙන්නේ මෙතන නිකන් බේසම් වගේ හැදිලා තියෙන්නේ ඉතින් මේ හරිය ගැඹුරුයි ඒක නිසා නාන්න එපා ආවොත් අපි හිමිසරේ නානවා කිව්වට මෙතන එකපාරම ගැඹුරක් තියෙනවා මේ ගොඩ දෙනෙක් ජීවිත හානි කරගන්නෙත් ඉතින් අනවශ්‍ය රිස්ක් එකක් ගන්න ගිහිල්ලානේ අපිට කිලෝමීටරයක් විතර වගේ යන්න තියෙනවා මේ අපි දැන් ඔය පටන් ගන්න මේ පොඩ්ඩක් අතර වෙනා කියන තැනට අපි හිමීට බීච් එක දිගේ ඇවිදගෙන යනවා ඉතින් වටේ පිටේ තියෙන ලස්සන බල right මාරම ලස්සනක් තියෙන හවස් වෙනකොට මාරම ලස්සනයි මෙහා පැත්තේ කැලේදී මේ පැත්තේ සම්පූර්ණම ඔක්කොඳ බීච් එක සාමාන්‍ය බීච් එකේ මේ හැවිදිනකොට පොඩ්ඩක් තෙමිලා තියෙනවා මේක අතල් නියමයි කොයි ගලද කියන්නේ ඔය පොඩි ගලද ඔය පොඩි ගලද මෙතන නේද right මේ උඩටම රැල්ල ගහලා තියනවද උඩටම ගහනවානේ මාද ආවෝ පාදයාත්‍රා යනකොට පළු තියෙනවා පාදයාත්‍රා එතකොට අපි මේ ජූලි තාම පටන් ගන්නෙ මේ මෙතනට මේ මෙහෙට එනක වතුර ගහලා නේ තියෙන්නේ මේ අපි ගියාම පාර ඉතින් ආරේ ගිහලා දැම්මා දල් දාන්න යන්නේ නේ වද
තව පොඩ්ඩ දුරයි. ළඟ වගේ පෙවුනට ඇවිදින්න ඕන. ඇවිදිනකොට මේ බීච් එක මේ වගේ අතර මේ බීච් එක තෙමිලා තියෙනකොට ඇවිදින්න ලේසි. මොකද හේතුව අර වැලි එරෙන්නේ නැහැනේ කකුල්. දැන් මේ තෙත හරියෙන් ඇවිදින එක ලේසි. අර තෙත නැති හරියෙන් ඇවිදිනවට වඩා මේ වැල්ල එරෙන ගතිය අඩුයි. මම හිතන ඔෆ් රෝඩ් වාහන එක ඩ්‍රයිව් කරත් සාමාන්‍යයෙන් තෙත පොළොව හයියයි වැල්ල. සාපඩ එරෙන ගතිය අඩුයි. අපි හැබැයි වැල්ලට නම් වාහන දැම්මේ නැහැ. මොකද එක සැරයක් අපිට දාලා ලොකු කරදරයක් වුණා මේ අපේ වාඩිවර කට්ටියම තමයි මේකට සපෝට් එක දුන්නේ එළියට ගන්න. ඒක නම් ෆෝර් වීල් නැහැ කාර් එකක්. ඉතින් බලමු විතර මේ කියන තැන ලස්සන තැනක් ඔය ඉස්සරහා තියෙන්නේ. අපි එතන ගිහිල්ලා බලමු කොහොමද එතන view එක කියලා. මොකද ගොඩක් ටූරිස්ට්ලා හැමත් ඇවිල්ලා සර්ෆින් වලටත් යනවා. මේක මතක තියාගන්න මේ ආරුගම්පේ නෙමෙයි මේ ආපහු කියන්නේ ඔක්කන්ද බීච් එක. සෑහෙන මිනිස්සු අඩුයි වර පේනවා ඇති. ගාන බීච් එකේටම ඉන්නේ අපි ටික විතරයි. මේ ඔය දහසේ ලස්සන බලන්න බීච් එකක අපි සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ හික්කඩුවේ එහෙම නැත්නම් බ්‍රවුන්ස් බීච් කියයි. අපි හික්කඩුව බ්‍රවුන්ස් බීච් එක මිගොම් පැත්තේ ඉලන්නේත් නිලාවේලි ඒ වගේ ප්‍රසිද්ධ නම් තියෙන බීච් එකේ අපි යන්නේ. ඒ වගේ මිනිස්සු සුදු විදිහට පෙරලා බීච් එකේ තියෙන ඒ ඇවිල්ලා තියෙන නිදහස නැහැ. ඒ නිසා තමයි අපි මේ මිනිස්සු අඩු එන්නේ නැති හැංගිච්ච හැංගවිච්ච කියලා කිව්ව කට්ටිය එන්නේ නැති නිසා මේ ළඟටම කට්ටිය ගොඩක් එනවා. ආවට කවුරුත් මේ පැත්තට වැඩි එන්නේ නැහැ. ඒකෙන් හැංගිච්ච බීච් එකක් විදිහට මේක ලස්සනට තියෙනවා. ගරාජීර්ණ වෙලා නැහැ. ඉතින් ඔයාලත් මේක හදිසිය දැකලා හරි ආවොත් විනාශ කරන්න එපා. මේක මේ විදිහටම තියලා ඔයාලගේ විනෝදාස්වාදේ කරගෙන ඒ වැඩේ කරන් යන්න කියලා තමයි අපි දෙල්ලන්නේ. බලමු ඉස්සරහට. ටීම් එක ඉස්සරහට යනවා. සර්ෆින් බෝඩ් ගත්ත දෙන්නේ අර ඈත මෙන්න මේ හරිය අපිට පේනවා. බලමු ළඟ ඉස්සරහට ගියාට පස්සේ මොකද මෙහි මේ මෙතනට එන්න එහා පැත්තෙන් මේ කැලේ මෙහෙන් පාර තියෙනවා. වාහනේම ළඟට එන්න පුළුවන්. ඉතින් අපි අර වාඩි හිටපින්ද අපි පයින් ආව මේ පැත්තෙන්. නැත්නම් අනිත් පැත්තෙන් අපිට වාහනේම ඔය මේ ළඟට එන්න පුළුවන්. රයිට් ඔන්න අපි ආව පොට් එකට. ඉතින් මෙන්න මේ අමයි පොඩ්ඩක් අපි බැලුවේ මෙන්න මේ හරියේ අපි ඉඳගෙන මෙන්න මේ හරියේ පොඩි ගිනි මැලයක් ගහලා පොඩ්ඩක් මේ අවස්වරු පොඩ්ඩක් බීච් එකේ ඉන්න කියලා. ඉතින් අර පේන ඇති බීච් එක පට්ට පියෝ බීච් එකක්. ඈත බැලුවොත් මේ හරිය ටුවරිස්ට්ලා සෙට් එකක් ඉන්නවා ෆොරනර්ස්ලා වගේක් ඇවිල්ලා. ඒගොල්ලෝ පොඩි හට් එකක් ගහගෙන මම දන්නේ පිරිමි කට්ටිය තමයි පේන්නේ ඉන්නේ. කට්ටිය හට් එකක් ගහගෙන ඒගොල්ලෝ සෙට් වෙලා ඉන්නේ. ඉතින් අවුලක් නැහැ. සේෆ් ඒ කියන්නේ ආරක්ෂිත පරිසරයක්. ඉතින් සත්තුන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මේකෙත් කිඹුල්ලු ඉන්නවා. මෙන්න මේකෙත් කිඹුල්ලු ඉන්නවා. ඉතින් නමුත් අර එම ඇටැක් කරන්නේ නැහැ නිකන් ඇවිල්ලා. නමුත් අපි කොහොකටත් බහිනකොට ළඟට යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් හිටියා නම් හරි. බාන්නක බීච් එක කොහමද කියලා. ලස්සන බීච් එක. මේ තියෙන්නේ ඔකඳ බීච් එක. රයිට්. කට්ටිය යනවා පොඩි දැල් පාරක් ගහන්න කියලා. ඉතින් හවස් ඊගෙන එන්නේ.
බණී බං බදින්න හොඳයිනේ බයිට් එක විතරනේ අපිට අරස් කියතර මම කියතර කියන්නේ මේ කොල්ලේ බඩ පොතෝ සෝදලා ගන්න බලන්න කෝ බං ඉස්ස අඹනේ බේරුවේ නැහැ බං නෑ මෙහි ඇත්තේ මෙහි නෑ බං අයි බං නැති වෙන්නේ මේ ඉන්නේ මොකක් බලයි අප්පුවා මේ ඉන්නේ ඉස්ස මේ ඉස්ස ගන්න භාජන ගන්න අරනේ දැන් මේ ලයිටින් එකත් එක්ක අයි ගන්න වෙන්නේ ඔක තව රෑ වෙන්න ඕන ඉස්සේ ඒක තමයි ඉස්සෙන් රෑ වෙන්න එහෙමද මටනේ මෙයාට මට වෙන්නේ තුමන් වැඩි ගුඩ් බදෙන් ගත්තනේ ලස්සනනේ ලස්සන view එක තියෙන්නේ ඔබ හිතන්න පම් රැල්ලත් එක්ක ගණන් පුළුවන් නම් නෝලා යටින් ගණන් පුළුවන් නම් මේකත් එක්ක ඉස්සෙක් ඉන්න තෝ එකක් ගහගමු මේ මුගේ ඇෂ් එක ලස්සනයි කියලා කියලා නේ ඇෂ් දෙන්න කිව්වරු ඔව් මට ලිවියම නෝ අනු මේ බිලිපාන යන්නේ පිළිවාලේ ඕකේ ගේ අම්මට උකා ගන්න එපා කැරි බල් මරෙන් ඇෂ් දෙන්න මම පොතේ එකක් පොතෙන් ගහන්න නම් මම දැන් ඉතින් ඔක්කඳ බීච් එක හවස් වීගෙන යන්නේ පොඩි ගිනිමැලයක් සෙට් කරගෙන ඉන්න අපි මෙතන රැට ගිනිමැලේ ගහලා අර පේනනේ පේන තෙක් මානයක මනුස්ස පුරුටක් නැති පේන තෙක් මානයක මනුස්ස පුරුටක් නැති නිදහස් බීච් එකක් ලස්සන නිදහස් බීච් එකක් right මේ ලස්සන නිදහස් බීච් එකක් පේන තෙක් මානයක මිනිස්සෙක් නැහැ අතරම සෑහෙන ලස්සනයි ඉතින් අපි හවසට පොඩි ගිනිමැලයක් සෙට් කරගත්තා මෙන්න මෙතන ගිනිමැලයක් ගහන්න කියලා ගිනිමැලෙත් ගහලා
බලමු හවස්සලා කොහොමද මෙතන නයිට් රෑට පේන view එක කොහොමද කියලා මේ කවුරුත් නැති හුදකලා ඔකද බීච් එකේ. Oh, sasangkya ni kape. Ini ya putar ni. Sasangkya ba. Sasangkya dong. Oh ini. Oh. Buat kas. අන්න අපි ගිනි මැලයක් ගහලා බීච් එකේ සෙට් වෙලා ඉන්නේ. බේරානේ. Hati ni. දර කුට්ටියක් දාමු බත්තුවේ. දාලා තියෙනවනේ. Ah, jadi tu ada amal ali pa onna. ඕන්න පොඩ පත්තුවේ. ඕනේ දානෝනේ. ඕනේ නේ දැන් Mana ඕනේ. manja dia? මේ මනෝජ් කත Manoj ni manju. මංජු මංජු. Manju le. මංජුල. Apa jumi මෙතන එහා පැත්තේ තියෙනවා නේවි කැම්ප් එකක්. මෙත් ඊට අල්ලපු එක තමයි වාඩිත් එක තියෙන්නේ. ඉතින් මේ වාඩි වලට කරන්ට් එක දීලා තියෙනවා නේවි කැම්ප් එකේ. සාමාන්‍යයෙන් හවස 6:00 ඉඳන් උදේ 6 වගේ වෙනකන් ඒගොල්ලෝ ඔය ලයිට් එකක් පත්තු කරගන්න ෆෝන් එකක් charge කරගන්න වගේ පුංචි power supply එකක් දීලා තියෙනවා. ඉතින් washroom එහෙම මෙතන නාන්න ඉලි පොඩි ලිඳක් තියෙනවා. washroom එහෙම නම් මෙතන නැහැ. ඊට එහා පැත්තේ තියෙනවා ඔක්කොද දේවාලේ. ඉතින් දේවාලේ washroom තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් දැන් අර බෝට්ටු වල කට්ටියත් එක්ක බෝට්ටු වල මුහුදට යන එක නේවි එකෙන් එපා කියලා තියෙන්නේ. මොකද ඒක සේෆ්ටි නැහැ මේගොල්ලෝ රස්සාවක් විදියට කරන්නේ. නමුත් ට්‍රිප් වගේ ඇවිල්ලා බෝට්ටු වල යනකොට ඒගොල්ලෝ ගාව සේෆ්ටි ඉක්විප්මන්ට් මොකුත්ම නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය රස්සාවක් කරනකොට ඒගොල්ලෝ සේෆ්ටි අයිටම් දාන්නේ නැහැ. ඒක නිසා එහෙම ඔයගොල්ලෝ ආවොත් කතා කරගෙන එහෙම යන්න එපා. ඒගොල්ලොත් එක්කන් යන්න කැමති නැහැ. එක්කන් යන්නේ නැහැ. නමුත් වෙන විදිහකට යන්න උත්සාහ කරොත් හොඳම දේ තමයි ඔයගොල්ලෝ මේ යන්න යෝජනා කරන්න එපා. යන්නත් එපා. හේතුව තමයි මේ නේවි එකට ආරක්ෂක අංශ වලට අහු වුණොත් ඔයාලට එතනත් ප්‍රශ්නයක්. ඒ නැතත් මෙයාලා ටෙක්නික්ස් දන්නවා මුහුදේ ගිහිල්ලා. මේගොල්ලෝ පරම්පරාවෙම මුහුදු ගිහපු කට්ටිය ඉන්නේ. තාත්තලා පුතාලා බෑනලා එහෙම තමයි මේ මෙතන සෙට් එකෙම ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට ඒක පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න වෙනවා. කරනවා නම් හරි. රයිට් ඔන්න අපි වාඩිය පැත්තට එනවා. නැවතත් මේ දින වාඩි ටික. ඉතින් අපි ඊරෑ මේ වාඩි වල තමයි හිටියේ. මේ වාඩි වල මේ දවස්වල කට්ටිය වැඩි. ඒක මාළු අල්ලනවා මේගොල්ලෝ. ඉතින් මෙතන තමයි ඔය ලොරිය එන්නේ. වාඩි මාළු ලොරිය. බලමු ලොරියක් ආවම කොහොමද? මාළු කිරන්නේ කොහොමද? කොහොමද ඒක? මේ පිටිපස්සෙන් තියෙන ඉතින් ඔක්කොන්ද දේවාලේ. අද දේවාලෙටම මුළු මේ භූමියේම ඉන්නේ අපි ටික විතරයි. කවුරුත්ම නැහැ. ඉතින් ඔයාලා එන නිදහස අතරම අපි ආවේ මෙතන මේ ඉස්සරහ කඩෙන් තේ එකක් බොන්න. උදේ නැගිටලා ටී එකක් බීලා යන්න. ඉතින් මේ ඔයාලා නිදහස් දවසක එනවා නම් උත්සව මොකුත් නැති දවසක එනවා නම් ඉතින් මේ භූමියත් එනම ලස්සනයි. මේ ඒතර මේකේ මේ භූමියේ අපි මේ කියන්නේ මේ දේවාලෙන් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේ ඇතුලේ මේ පැත්තේ තමයි ඔන්න ඔය බිල්ඩින් එක පේන බිල්ඩින් එකට එහා පැත්තේ තමයි වාඩි ටික තියෙන්නේ. එතනින් තමයි අපි වාඩි වලට ගිහිල්ලා ඔය වාඩි නතර වෙලා ඔයගොල්ලන්ට පෙන්වුවේ වාඩි කතන්දරේ. ඉතින් මේ තමයි ඔක්කන්ද දේවාලය. මේ ගහලා තියෙන බෝඩ් එකක් බලමු. මේක ලාහුගල ප්‍රාදේශ සභාව කියලා ගහලා තියෙන්නේ. හරි පේනද? බෝඩ් එක ප්‍රාදේශ සභාව ලාහුගල වොෂ්රූම් අර ඈත පේන වොෂ්රූම් සෙට් එකක් තියෙනවා. ඒක හොඳට මේන්ටේන් වෙනවා. මේ තමයි දේවාල මේන් බිල්ඩින් එක. මේන් බිල්ඩින් එක ඔය පෝල් ගහන තැන් ඔය ටිකත් එක තමයි දේවාලය තියෙන්නේ. ඉතින් මේක ප්‍රසිද්ධ දේවාලයක්. මෙතනින් තමයි කට්ටිය පටන් ගන්නේ පාද යාත්‍රාව යන්න. දැන් මේගොල්ලෝ කියන හැටියට ජූලි මාසේ පාද යාත්‍රාව පටන් ගන්නවා. මෙතන ඉඳන් කුමන මේගොල්ලෝ මේ මෙතනින් ගිහිල්ලා මේ වමට හැරුණාම කුමන පාක් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එතන ඉඳන් පාද යාත්‍රාව කතරගමට පයින් යනවා. ඒතර මෙතන මේගොල්ලෝ කඳවුරු බැඳගෙන
උයලා පියලා පටන් අරගෙන මේ පුවර පේන නැති මෙතන මේ බිල්ඩින් තියෙනවා මේ බිල්ඩින් මේවයි තමයි ඒගොල්ලෝ යන්න ඒවට පාවිච්චි කරනවා. ඉතින් ලොකු ප්‍රදේශයක් මෙතන තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේ දේවාලේ කතා කර හැටියට පවුලේ ඒ කියන්නේ ෆැමිලි එකක් තමයි නඩත්තු වෙන්නේ. ඒ කියන්නේ පවුලක ඉන්න කට්ටිය අතර තමයි ඒක බෙදලා යන්නේ අයියලා මල්ලිලා ඒ වගේ තියෙන එකක්. ඉතින් ඒකේ කියන්නේ ප්‍රධාන කපුවා එහෙම තමයි තියෙන්නේ. මේක ගොඩාක් පරණ එකක්. මේ පස්සේ තමයි මේ බිල්ඩින් හදලා ඒ ටික නවීකරණය වෙලා තියෙන්නේ. මෙතන හවස් සර්විස් සමහරලාට ආවොත් ඔය හරි අලියෙක් එහෙම ඉන්නවා. අලියත් ඇවිල්ලා ඉන්නවා. වඳුරු ගොඩාක් ඉන්නවා. මේ දවස්වල නම් අර කට්ටිය එන්නේ නැති නිසා වෙන්න ඇති වඳුරු එහෙම නැහැ. ඊට අමතරව ගෝන්නු දෙන්නෙක් ඉන්නවා කොයි වෙලෙත් ඉන්න. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔකඳ පෞරාණික දේවාලය. Davi. එකයි දාවේ. ඔක බොට්ටු දාවේ. දෙක. Daga hai hosi. අන්සෙක. හා? හතරයි. බානි පතරෙන් දෙන්න. හතරෙන්. හරි. මේ කම්බල ගියා අපේ. B-call ada karol tuh. Karol dah. Kenapa? Right. Pang dia ganti nol. Hah? Udah? Pang dia ganti nol. No, loku madu ekin no, metana. Ya loku ekin. Sama nih mereka kulat tek balu ami. Nah hari. Make gitu. Nih. Oh. Nah, koti madu ekin nol. Koti madu balu. Koti madu. Mega den deh. Mega den. Ada පැටියෙක් නේද? පිරිමි. නෑ අර පැටියෙක් දරෙන්නේ. මොකද්ද පැටියෙක්ද? Sirawadi. Kirim orang ni.
මේ කරවනේ එන්නේ අලියෙක් තනියෙන් මචං.
දැන් කියන්න එපා. මේ අපි එනකොට මේ පාර හදන්න කලින් මේ බෝක්කෝ හදන්න කලින් අපි ආවනේ. මෙතන හිටියා යන පාත කිව්වේ. මේ වලේ හිටියා. ආජු අනපරස්තාලේ කෑර. Ôi, amat dengar ya. Amat lagi dengar. Ada yang bilang warta karena. What? Ayo. Ini kalau nak wari kini terkait, wak kentang itu yang benar am dar ya. Ini mampai apa tadi yang mana? Itu kan, yang tu ber. Oh, aneh. Nah, aneh tu. Ante. Supir ya.
දැන් අපි මේ යන්නේ වානම සෑහෙන ලස්සන පාරක්. මේ හුඹස්සල මේ කකුට්ටේම කන්න වෙන්නේ ඔය ඉන්නේ. බලනවා. අයින් හැබැයි තවඩකට. එනක මං. ඔබලන් බලලා. නරි ඩබලක් කියනවා නරි දෙන්නේ. අර ඉන්නේ නරි දෙන්නේ. අර බලන්න. වගේ මොනවා හරි කන්න දෙන්න කරන නරි දෙන්නෙක් හිටිය අපිට සාමාන්‍යයෙන් මේ පැත්තට ගොඩ දෙනෙක් එනවා අඩුයි. මේ පාර දින්නේ කොටුල් වලට ඉඳලා පාන දිලන් එනකොට පොඩ්ඩ දුරක් එනකොට ඇතුළට හැරෙන්න තියෙනවා මේ උඹුක්කන ෆොරස්ට් රිසර්ව් කියලා. උඹුක්කන සංරක්ෂිත කැලයක්. පිටිය දෙන්න පාරනේ. ලස්සන තනතිල්ලක්. ඈත ආහාරක් රංචුවක් ඉන්නවා. එතන එළුව සෙට් එකක් ඉන්නවා. මේ ලොකු මේ පැත්තේ වෙල්යායක්. මේ පැත්තේ මේ තනතිල්ලක් තියෙනවා. ඉතින් මේක තියෙන්නේ ඔය පොතුවිල් පානම පාරේ ඇතුළට හැරලා එන්න ඕන කුඹුක්කන රක්ෂිතය කියලා ඒ ඇතුළ පාරක් තියෙනවා. මේ පාරට යන පාරේ තමයි මේක තියෙන්නේ. ඒක ඇත්තටම ලස්සන සුන්දරත්වයක් තියෙන තනතිල්ලක්. වෙනද මේ මාරු ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් මේ සයිට් එකටත් ඇවිල්ලා බලන්න මේ එන විවිධත්වයක් තියෙන එන නිදහසක් තියෙන තැනක්. හරිම ලස්සනයි.
එහෙම ගාලා. කොහෙද යන්නේ? ඔයි. කොහෙද යන්නේ? මේක නවතිනවා. එකපාර පේන්නේ අර අපි හෝඩන් තැන්න හඹේ වෙලා පැත්ත වගේ. ඒ වුණාට මේ පානම පොතුවිල් පානම තියෙන ලස්සන තනතිල්ලක්. ලොකු එකක්. ලොකු තනතිල්ලක්. ඉතින් අපි වාහනේ මේ පැත්තෙන් දාලා අය අන්න ලොකු ඒරියා එකක් තියෙනවා. මාර නිදහසක් තියෙන ලොකු තනතිල්ලක්. ඉතින් මේක මේ නියරවල් වගේ පොඩියට තියෙනවා මේවා. මම හිතන්නේ කුඹුරු කරලා වෙන්නත් පුළුවන්. නමුත් මේ හරිය නම් එහෙම මුකුත් කරලා නැහැ. එහා පැත්තේ කුඹුරේ ආයක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ආවොත් එන්න පුළුවන්. මේ හරිය ඈත හරක් එහෙම මේ හරි මීහරක් රංචුවක් ඉන්නවා. මේ මීහරක් රංචුවක් ඉන්නවා. ඉතින් ඕල ඇවිල්ලා මම හිතන්නේ මේ නිදහසේ මේ හෙවණ තියෙනවා ගස් යට තේ එකක් හදාගෙන බීලා එහෙම පොඩ්ඩක් නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක්. කැම්පින් කරනවා නම් කොහොමද කියන එක දන්නේ නැහැ. මොකද මේ ආවට සත්තු කොහොම ඉන්නවද කියලා. හැබැයි අලි එහෙමත් ඇති. මොකද මිනිස්සු අලි වැටක් ගහලා තියෙනවා අර පැත්තේ. අර පැත්තේ ගෙවල් පොඩි වාඩි ටිකක් තියෙනවා. මේ හරි නම් එනම ලස්සනයි. දැක්ක මේ අලි වගේක් ඉන්නවා. බලමු අපි අනිත් ලෙන්ස් එක පොඩ්ඩක් හයි කරගෙන අලි ටිකත් කොහොමද කියලා. අලි සෙට් එකක් මේ හිටියා. මේ බලමු අපි ලං කරලා ලෙන්ස් එක හයි කරලා මම මේක ගන්න. වෙන එළිය තිබ්බේ නේ. එළියට ගත්තනේ. මම ගාරේලා හැදිරි දුවන්නේ මොකද? ඒක ගාරේලා. එල්ලුණාට අවුල නැහැ නේ ඔය ටික. අරුණ දැන් දුකින් ඉඳීවිද? කාලා එහාට ගිහින් ඉඳී. නෑ නේ ඉතර හරියන්නේ නෑ. ඔය ඉතර එනවා නම් පිටිපස්සේ මේක ගන්න. ඉතින් මෙන්න මේවා මම ඉල්ලන ආතල් නේ. මේ බීලා ගන්ධ මම නම් ඒකට කැමති නෑ. ඔය එක එක ළඟට අරගෙන උන්ගේ වාසියට අපිව පාවිච්චි කරලා අපේ සල්ලිත් කාලා ඒක අපිත් සන්තෝෂ නෑ. ඉන්න කන්ටි දෙකේ දැන් මෙහෙන්ද මේකට වගේ වතුර බොන්න ඇවිල්ලා ඉන්නේ. බලයියන් මේ හැබැයි කොහොම පැටියත් එක්ක ඉන්නකොට එච්චර ලොකු රැඩිකල් ගතියක් එන්නේ නැහැ මම හිතන්නේ. මට පේනවා තියර ඈත ඉන්නවා අලි 1 2 අලි සෙට් එකක් ඉන්නවා. ඈත අලි සෙට් එකක් ඉන්නවා. බලමු අපි කැම් එක දාලා පොඩ්ඩක් ගහලා බලන්න. ෆොටෝස් ටිකක් ගත්තා. වලට ඉන්න අලි 1 2 3 4 5 6 7. අතර වාඩියකුත් තියෙනවා. ඉතින් එහා පැත්තට යන්න අමාරුයි. මෙන්න මෙතන මේ
මඩ තියෙන හින්දා. දැන් බලමු අතින් ට්‍රයි එකක් දීලා මේ පැත්තෙන් යන්න පුළුවන්. ඒ අනිපාරක් තියෙනවා. අනිත් අපිට මඩ ගාගෙන තමයි යන්නේ. පොඩ්ඩක් පෙන්නන්න ඉවරයි. right. ලස්සන ලැබෙන ආලි ටික. අර ඒගොල්ලෝ මේ වයින් ගහලා අනකොල ගලව ගන්නවා. ඔයගොල්ලෝ පේන විදිහට අර වයින් ගහලා ලොකු වලිය ගාව චූටි පැටි කියනවා. මම හිතන්නේ මාස 4ක් ඉතින් පැට වෙන 2යි 3යි 4ක් කියනවා. ගෝය 4යි පැට 4යි. 8ක් ඉන්නකෝ නේ. ලස්සන දර්ශනයක් බලමු පොඩි. zoom එක වදිනවා ඔකේ. golden. තවුනම් අර කලගත් දිහාට විතර වගේ ගියයි. එතන ඉහාට යන එක පොඩ්ඩක් අවදානවා. එතන පේනනේ. ඉන්නේ. ගොඩාක් යන්නේ චුට්ටක් විතරක් ගිහින් මාරම ලස්සනයි. මාරම ලස්සන පරිසරයක්. මේ වාහනේ අපි ඈත නතර කරලා තියෙනවා අර පැත්තේ. අපි අර ඉස්සෙල්ලා ගිය අර තන වතන කියන කෑල්ල තමයි අර වරින් ඈත පේන්නේ. වලට ඔය උතනින් ඈතට පේනවා. ඊට මේ කුඹුරු ටික මේ පැත්තේ සම්පූර්ණම හොඳ උලගක් හොඳ උලගක් එනවා. ඉතින් අතර මේ අපි හිතන්නේ ලංකාවේ පානම කියන පැත්ත. හොඳ වියලි කලාපයක තියෙන නැගිටින උනාට මාරම ලස්සනයි. ටික ඉමීට පල්ලයට බහිනවා. මම වෙනත් අලි කකුලෙන් ගහලා වල්ල. ඉතහාලි මේ පොත වල්ලනේ ටිකක් මෙහා පැත්තේ කැරෙන්නේ. වලි ටික. ඉස්සරේ ඊටාසේ ඉන්නවාදී වාඩිය කවුරුත් නැහැ. තාම මේක කුඹුරු මේක පටන් ගන්නත් නැහැ. මේව නම් මඩ කරලා තියෙනවා දැන්ට වතුර එකතු කරලා.
කියන හැටියට මොකද ඉන්නේ අපි ගැන කට්ටිය කියන හැටියට මෙතන ගොඩක් වෙලාට ඉන්න ඕන ගෑනු සත්තු ගොඩක් පිරිමි සත්තු වල තනියෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒක තුම්පත් රෑන කියන එකටත් ගොඩක් කියනවනේ. අම්මයි දැන් අතන අර කිරි බොනවා. කියලා අනතර තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් කිරි බොනවා. කෙනෙක් කිරි බොනවා. තුම්පත් රෑන කියන ගොඩක් කියන්නේ අම්මයි පැටවු දෙන්නයි කියලා කියන්නේ ලොකු පැටිය ගෑනු සත්තු දෙන්න. මේ පැටි කිරි බොන එක. අර පොඩිම පැටියෙක් නෙමෙයි. තමයි මැද එක. අන්න දැන් බොනවා. ඒ නිකන් ගල් ගෙඩි වගේ උඹ පේන්නේ. හිමීට මේගොල්ලෝ අන්න පොඩි එක යනවා. දැන් හිමීට මේගොල්ලෝ දැන් අර ඉතින් කැලේට තමයි ඇදෙන්නේ. අර පැත්තේ කැලේට අර පැත්තේ කැලේට තමයි යන්නේ. ඉතින් අපි ආවේ මෙහෙන් මෙහෙ ගන්නවා අපි ආවේ. මුණ තියෙන්න ඕනේ මේ පැත්තට නෑද? මේ පැත්ත තමයි කැලේ. ඉතින් අපි ආවේ අර පැත්තේ ඉඳන්. ඉතින් ඔන්න පෙන්නුවේ අපේ ඔකඳ සංචාරේ ටිකක්. ඉතින් ඔයාලත් එනවනම් ලස්සන තැන් ටිකක් තියෙනවා බලන්න. අපි සාම්ප්‍රදායික කර යන හැම තැනකම වඩා වෙනස් වෙච්ච තැන් ටිකක් තියෙනවා. ඒ තැන් වලට එන්න. එනකොට පොඩ්ඩක් පරිස්සමෙන් එන්න. විශේෂයෙන් මේ පැත්තේ කිඹුල්ලු වැඩි. ඉතින් ඔයාලා දන්නවා අර බබල්ගස්තලාව කියලා කුමන හාමුදුරු කෙනෙක් මේ කොටියෙක් මේ වුණා. ඒ කියන්නේ කොටි ජන ගහනෙකුත් කොටි ගහනෙකුත් ඉන්නවා. ඊළ අමතරව අලි ඉන්නවා. ඒ ඔතියත් එක පරිස්සමෙන් මේ සැරේ ඔයගොල්ලන්ට පුළුවන් සංචාරය කරන්න. ඉතින් සංචාරය කරනවා නම් නිදහසේ සාමාන්‍ය වාහනයක එන්න පුළුවන්. පාරවල් ඇත්තට හොඳයි අපි. ආසාවකට වාහනකින් ඇවිල්ලා නිදහසේ සංචාරය කළා. ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපේ ඔකන්ද සංචාරයේ අවසන් හරිය තමයි දැන් මේ කතා කරගෙන යන්නේ. මාඩ වඩකුරුළු කූඩු සෙට් එකක් තියෙනවා මෙතන මේ වඩකුරුළු කූඩු යටුන නම් ඔය වස්ලි නලියා වගේ දෙන්නේ තුනෙට මවුනේ එහෙනම් අපිට ගෙවල් හදන්න දෙනවා 100ක් විතර වඩකුරුල්ලේ කතන්දරේ මාන. එහෙමද?